කුමාර දිසානායක ජනාධිපතිතුමා ඒ වගේම එහි නියෝජිතයන් දේශපාලන සංවිධාන පිරිස් විවිධ මාතෘකාව ගෙනාවා. ඒ මාතෘකා තුලින් විශේෂයෙන්ම ජනතාව තුළ යම් අවිශ්වාසයක් ඇති වුණා. විශේෂයෙන්ම සිදු කරගෙන යන රජයේ වැඩපිළිවෙළ පිළිබඳව යම් කතිකාවතක් නිර්මාණය වෙලා තිබුණා. පසුගිය රජයේ කරගෙන ආපු වැඩපිළිවෙළ පිළිබඳවත් ඒ වගේම විශේෂයෙන්ම ජනතාවට ලබා දිය හැකි සහන පිළිබඳව අපි දැක්කා දිගින් දිගටම ජාතික ජනබලවේගයේ වේදිකාවෙත් විරුද්ධ පක්ෂවල වේදිකාවල ඒ දවස්වල දිගින් දිගටම කතා බහට ලක්ුණේ ඉන්ධන මිල සූත්‍රය පිළිබඳව විදුලි බිල පිළිබඳව ඒ වගේම ජනතාවට ලැබිය යුතු සහන පිළිබඳව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පිළිබඳව ඒ වගේම මේ රටේ ලබාගෙන තියෙන ණය ප්‍රමාණයන් පිළිබඳව අද මේ නව රජයේ බලයටපත් වෙලා සති 3ක් යන්න පෙර එක පැත්තකින් අපි සතුටු වෙනවා ඒ ජයග්‍රහණය තුලින් ජනතාවට තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙනවා වේදිකාවල කුමන දේ කිව්වත් යථාර්ථවාදීව මේ රටේ ක්‍රියාත්මක කළ හැකි මොන වැඩපිළිවෙලද කියන එක. දැන් මම තාම බලාගෙන ඉන්නවා පසුගිය ඔක්තෝබර් මාසේ 1 වෙනිදා මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය කරන අවස්ථාවෙත් අපි නිතරම කියපු දෙයක් තමයි ඉන්ධන මිල සූත්‍රය අනුව තමයි මේ රටේ මිල සංශෝධනය කළ හැක්කේ කියන එක. නමුත් වර්තමාන ජනාධිපතිතුමත් ඒ වගේම එහි නියෝජිතයෝ දිගින් දිගටම කිව්වේ මේ දූෂිත මිල සූත්‍රය තුලින් රුපියල් 150ක් රුපියල් 200ක වගේ ප්‍රමාණයක් වැඩි බරක් ජනතාව තුළට යොදවලා තියෙනවා කියන එක. මේ නිසාම විවිධ රට පුරා විහිදලා ඉන්න දීවර ක්ෂේත්‍රයේ විවිධ සේවාවන් කරන බොහෝ දෙනෙක් අතරම ඔවුන් වෙනුවෙන් ඡන්දේ භාවිතා කරා ඔක්තෝබර් 1 වෙනිදා වෙන විට මිල සංශෝධනය වෙලා අර රුපියල් 200කින් පමණ ප්‍රමාණයකින් ඉන්ධන මිල අඩු වෙයි. ඩීසල් මිල අඩු වෙයි. භූමි තෙල් මිල අඩු වෙයි. පෙට්‍රල් මිල අඩු වෙයි කියලා හිතලා. නමුත් එක පැත්තකින් ඔවුන් ඔප්පු කරලා තියෙනවා ඔවුන් කියපු දේවල් අද අසත්‍ය වෙලා තියෙනවා කියලා. මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම රජයෙන් දැන් නොවැම්බර් මාසේ 1 වෙනිදාත් මිල සංශෝධන නියමිතලා තියෙනවා. අඩුම තරමේ දැන්වත් ඇවිල්ලා පිළිගන්න ඔවුන් පහුගිය කාලේ දිගින් දිගටම වේදිකාවල කියපු දේවල් කරන්න බෑ කියන එක. එහෙම නැත්නම් ඔවුන් ඔප්පු කරලා පෙන්නන්න ඕන. පසුගිය කාලේ ඔවුන් චෝදනා කරේ අමාත්‍යවරයාට රුපියල් 150ක් රුපියල් 160ක් මේ ඉන්ධන ලීටරයකින් ගසා කනවා දූෂණය වෙනවා. ඒ වගේම බදු ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. මේක අසාධාරණ මිල ක්‍රමයක්. ඒ නිසා අපි රුපියල් 150කින් 200කින් අඩු කරන්න පුළුවන් එක කියපු එක දැන් ඔවුන්ට සිද්ධ වෙනවා තියෙනවා නොවැම්බර් මාසේ 1 වෙනිදා මැතිවරණයක් වුණාට කමක් නැහැ මැතිවරණ කොමිෂන් සභාව නවත්වන එකක් නැහැ ජනතාවට දෙන සහනයක් නම් ඔබ තමුන්නාසලා කියපු රුපියල් 200ක පමණ ප්‍රමාණය ඩීසල් ලීටරෙන් භූමි තෙල් ලීටරෙන් පෙට්‍රල් ලීටරෙන් අඩු කිරීමේ හැකියාවක් තියනවද නැද්ද කියන එක දැන් ජනතාවට කියන්න අවස්ථාව ලැබිලා තියෙනවා සම්පූර්ණ බලය ලැබිලා තියෙනවා මේ ආණ්ඩුවට කියන්න බෑ අපි පාර්ලිමේන්තුවක් හදනකන් ඉන්න ඕන කියලා පාර්ලිමේන්තුවේ දැන් අග්‍රාමාත්‍යතුමියක් ඉන්නවා ආණ්ඩු බලය තියෙන උන්ට ඇමතිවරු ටික තියෙන්නේ ඔවුන් අතේ ජනාධිපතිවරට තමයි මේ විෂය භාරව තියෙන්නේ ඒ නිසා ඔවුන් කියපුවර රුපියල් 150 200 අතර ප්‍රමාණය අඩු වෙනකන් ජනතාව බලාගෙන ඉන්නවා දෙවෙනි කාරණා තමයි විදුලි බිල සම්බන්ධිනුත් පසුගිය ජුලි මාසයේ විදුලි බිල සංශෝධනය කරන අවස්ථාවෙත් 26කින් පමණ ගාස්තු අඩු වෙනකට වසන්ත සමරසිංහ නලින්ද ජයතිස්ස මේ වගේ පිරිස් ජාතික ජනබලවේගයේ කිව්වේ මීට වඩා වැඩි ප්‍රමාණයකින් තවත් 70කින් 80කින් විදුලි බිල අඩු කරන්න පුළුවන් එහෙම තියෙද්දි තමයි කරන්නේ නැත්තේ කියන එක. දැන් ඔක්තෝබර් මාසේ 1 වෙනිදා සංශෝධනයට නියමිතලා තිබුණේ. හැබැයි අපිට පේනවා මේ ආණ්ඩුව ඔක්තෝබර් මාසේ 1 වෙනිදා සංශෝධනය කරන එක හකුලගෙන තියෙනවා. අඩුමතරම කියන්න ඕන මේ මැතිවරණයට පෙර ඊළඟ දෙසැම්බර් මාසේ හරි මේ සංශෝධනයක් කරන්න ඉන්නවද? අර ඔවුන් කියපු 70කින්ද එහෙම නැත්නම් යථාර්ථවාදීව කර හැකි ප්‍රමාණයකින්ද ඒ අඩු කිරීම හෝ වැඩි කිරීම කරන්න කියන. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට ඒ අවස්ථාව තියෙනවා ඒ කටයුත්තත් කරන්න. දැන් ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්න තීන්දුව කරා කියලා මම දැක්ක කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා විජිත හේරත් අමාත්‍යතුමා පහුගිය අඟහරුවාදා. ඒක අලුතෙන් ගන්න ඕන කැබිනට් තීන්දුවක් නෙවෙයි. අගෝස්තු මාසේ අපි නියෝජනය කරපු කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්ත රුපියල් 25කින් භූමි තෙල් වලට සහ ඩීසල් වලට දීවර ක්ෂේත්‍රයේ ජනතාවට සහනයක් ලබා දෙන්න. දැන් ඒ තීන්දුවම තමයි නැවත වතාවක් ඔක්තෝබර් මාසේ 1 වෙනිදා ඉඳලා ගන්න ඔවුන් පසුගිය සතියේ තීන්දුව කළා තියෙන්නේ. මම ඉල්ලීමක් කරනවා මේක
රවට්ටන්න යන්න එපා දීවර ජනතාව. දැන් ඔවුන් වෙනුවෙන් හඬ නගපු රත්න ගමගේලා ජාතික ජන බලවේගයේ දීවර ක්ෂේත්‍රයේ කවුරුවත් දැන් ඉදිරිපත් වෙන්නේ නැහැ. දැන් කවුරුවත් කතා කරන්නේ නැහැ. ඒක නිසා අගෝස්තු මාසයේ සම්මත වෙච්ච ඉන්ධන සහනාධාරය වෙනුවෙන් මේ රටේ දීවර ජනතාව කියලා දීවර කාර්යාලවල ලියාපදිංචි වුණා අගෝස්තු මාසෙත්. සැප්තැම්බර් මාසෙත්. ඒ නිසා ඔක්තෝබර් මාසෙ ඉඳලා නෙවෙයි හිඟ මාස දෙකක තියෙනවා අගෝස්තු මාසෙත් සැප්තැම්බර් මාසෙත් ඔක්තෝබර් මාසෙත් මේ තුනේම හිඟ මුදල් ලබා දිය යුතුව තියෙනවා. විශ්‍රාමිකයන්ටත් ඒ ලෙසමයි රුපියල් 3000ක වැඩි කරපු දීමනාව මැතිවරණ කොමිසම නැවැත්තුවේ. ඒ නවත්තපු මැතිවරණ කොමිසම නවත්තපු එක අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් තුනත් එක්ක තමයි ඒ ගෙවීම් සිදු කළ යුතුව තියෙන්නේ. ඒ නිසා අපි බලාගෙන ඉන්නවා මෙන්න මේ කාරණා සිද්ධ වෙයිද කියන එක.